හිතේ බර හිතේ වෙහෙස ගොඩාක් දෙනෙක් පීඩා විඳින එකක්. හිත බර වෙන්නේ හිතට වෙහෙස උපදින්නේ හිත හැඩි වුණාම. හැඩි වෙනවා මේ හිත. එක එක අනවශ්‍ය කාරණා ගොනු කරගෙන හැම ප්‍රශ්නයක්ම ගොනු කරගෙන හිත හැඩි වෙලා. කාමරයක් වුණත් හැඩි වුණාම ඒකේ පහසුවෙන් ඉන්න බෑ. ඊට පස්සේ ඒ කාමරේට යන එකත් වෙහෙසක්. ඒ කාමරේ ගත කරන මොහොතත් වෙහෙසක්. කාමරේ දැක්ක ගමන් හිතට වෙහෙසක් එනවා. මේකේ කොහොමද ඉන්නේ? තමන්මයි ඕක හැඩි කරගත්තේ. තමන්ටමයි ඒකේ වාසය කරන්න බැරිකමත් ඇති වෙලා තියෙන්නේ. කාමරේ හැඩි වුණොත් ඒ වෙහෙස දුරු කරගන්න අපි මොකද්ද කර යුත්තේ? ඒ කාමරේ අස් කළ යුතුයි. හිතේ බර නැති වෙන්න නම් හිත අස් කරගන්න. හිතේ වෙහෙස නැති වෙන්න නම් හිතත් අස් කරගන්න. මේක යම් මානසික අභ්‍යාසයක්. අපි අපේ හිත පැත්තටම නැඹුරු වෙලා මේ හිතේ තබාගත යුත්තේ මොනවාද කියලා හොඳ කල්පනාවෙන් බලන්න. මේ කාලවකවානුවේ ඔබේ හිත බර නම් බලන්න ඇයි මේ මොකක් හින්දාද මගේ හිත බර? මගේ හිත බර කරගෙන ඉන්න එක වැඩක් ඇති එකක්ද? එහෙම හිත බරට තියාගත්තා කියලා මට තේරුමක් තියනවද? ඔබ හොඳට බලන්න. ඒ බලලා ඔබේ හිත ඇතුලේ නොවටිනා දේවල් වලට දීලා තියෙන අනවශ්‍ය වටිනාකම නැති කරලා. හිතේ බර සැහැල් වෙයි. හරියට කාමරයක් අස් කරනවා වගේ ඔබම ඔබේ හිත ලස්සනට අස් කරගන්න. බලන්න පරිගණකයක් භාවිතා කරනකොට ඒ පරිගණකයේ වුණත් එක දිගට කලක් පාවිච්චි කරනකොට නොයෙක් අවශ්‍ය අනවශ්‍ය හැම දෙයකින්ම පිරෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? පරිගණකයේම තියෙනවා බින් එක කියලා එකක් නේ. අපි මේ බින් එකට ඇදලා අනවශ්‍ය ඒවා දානවා. ඊට පස්සේ අර පරිගණකයේ අර තිබුණු වෙහෙස කර ගතිය, මේ ෆයිල් ගොඩාක් පිරුණු ගතිය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඉතින් වගේ තේරුම් ගන්න. හිත බර වැඩි නම් හිත අස් කරගන්න. හිත ගොඩාක් වෙහෙසයි නම් ඔය හිත ඔබම හොඳ පිළිවෙලකට අස් කරගන්න. තමන් අවංකව තමන්ගේ හිතට නැඹුරලා බලන්න. මේක වෙන කවුරු කරලා දෙන්නේ නැහැ. කාටවත් කරලා දෙන්න බෑ. කාමරයක් නම් වෙන කෙනෙකුට අස් කරලා දෙන්න පුළුවන්. හිත අස් කරලා දෙන්න වෙන කෙනෙක් නැහැ. ඒක වෙන කෙනෙකුට පවරන්න බෑ. ඔබම ඔබේ හිත ඇතුළට නැඹුරලා බලන්න. එකින් එක අනවශ්‍ය දේවල් අඳුනාගෙන මේක තේරුම්න්නේ නැහැ, මේක හිතේ ඉඳලා වැඩක් නැහැ නේ. මේක කලින් ප්‍රශ්නයක්නේ. මේ කලින් ප්‍රශ්න මං මේ තාම තියාගෙන මොකටද පැසවන්නේ? මේක ඉතින් මට හදන්න පුළුවන් එකක් නෙවෙයිනේ. මේක වෙන කෙනෙකුගේ ප්‍රශ්නයක්නේ. අනුන්ගේ ප්‍රශ්න මොකටද මම මගේ ප්‍රශ්න කරගන්නේ? එක එක ඔබ අඳුනගන්න. අනවශ්‍ය දේවල් ඔබ අයින් කරගන්න. එතකොට අවශ්‍ය දෙයකින් විතරක් පිරුණු ලස්සන සුන්දර සුවපහසු හිතක් ඔබට ලැබේවි. ඒ හිත ලස්සන කරගන්න ගොඩාක් පහසු වෙයි. ඔබ නිතර පින් කරනවා නම්, නිතර කුසල් කරනවා නම්, ඔබ සීලවන්තව ජීවිතය ගත කරනවා නම්, ඔබේ ළඟ මෛත්‍රී කරුණා වගේ මනුස්සකම් තියෙනවා නම්, අහන් ඒවා නිතර මතක් කරගන්න. ඒ වගේ හිත ගොඩාක් හැඩ වෙනවා. හිතේ බර වෙහෙස නැති වෙලා යනවා. ඉතින් හිත බර නම් ඒ හිත ඔබම අස් කරගන්න. හිත සැහැල්ලු කරගන්න පුළුවන් වෙයි.